පුතේ ඔය ලියන්නේ? මම මේ ලිව්වේ මේ පොය දවස් දෙකට දන්සල් වල කාපුවා. එච්චර කෑමයි? ඒකනේ කියන්නේ කෑම කෑමට කෑවේ මොනවද කියලාවත් දන්නේ නැහෙනි. බලන්න. මයියෝක. පුතා කෑවේ නෑනේ. මම කෑවේ නෑ තමයි. ඒ තාත්තා කෑවේ. එතකොට මේ පුතා කාපුව නෙවෙයි ලියුවේ. වගකීමක් තියෙන පුතෙක් හැටියට තාත්තා කෑවේ මොනවද කියලා ලියලා තියාගන්න ඕන. ඒ මොකෝ ඒ ලියලා තියන්නේ? තාත්තා දන්සල් වල කාපු කෑම හැටියට ඉස්පිරිතාලේ යන්න උනොත් දොස්තරට මේ ටික පෙන්නන්න විතරයි තියෙන්නේ. එතකොට හරි ලෙඩේට බෙහෙත් දෙයි.